හයි ගයිස් කොහමද මම අද කතා කරන්නේ Honda Vissel 2025 මොඩල් එකට එන මෙන්න මේ ගැදර්ස් ප්ලේයර් එක ගැන. ඉතින් මේක ඇවිල්ලා Honda Fit ඒ වගේ අලුත් වාහන සීරීස් වලට Honda වාහන වලට එන ප්ලේයර් එකක්. ඉතින් මේකේ software ප්‍රශ්න ගැන ගොඩක් අය අහලා තිබ්බා. ඒ වගේම password ප්‍රශ්න අන්න ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් අපි බලමු මේක setup කරගන්නේ කොහොමද. ඒක පොඩ්ඩක් මේක ඇවිල්ලා මේ ගොඩක් ලොකු දෙයක් නෙමෙයි. හැබැයි සමහර ගොඩක් අයට මේ ජපාන් ලැන්ග්වේජ් තියෙන නිසා කරගන්න අමාරුයි බ්ලූටූත් කනෙක්ට් කරගන්න ඒ වගේ දේවල් පවා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට ගැදර්ස් කියලා වුණාට පස්සේ මෙන්න මේ ස්ක්‍රීන් එක එනවා නම් මේකෙන් කියන්නේ ඔයාලගේ map SD card එක වැරදි හරි නැත්තම් නෑ කියලා හරි තමයි. ඉතින් මේක ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලන්ගේ map එකේ තමයි මේ set එකට අදාළ OS එක එන්නේ. ඒ කියන්නේ operating system එකේ files එන්නේ. එතකොට මේක map SD card එක program කරලා හරි නැත්තම් මේකටම අදාළ එක දැම්මම හරියටම හරි මෙන්න මේ tilt button එක long press කරන් හිටියා නම් මේක panel එක open වෙනවා. open වුණාට පස්සේ මෙතන මේ වම් පැත්තේ තියෙන SD slot එක තමයි මේකට ඔයාගේ music card එක දාගන්න තමයි ඔය slot එක තියෙන්නේ. ඉතින් ඔයාලා මේක map SD port එකේ තියෙන මෙන්න මේ පොඩි කවරින් එකක් වගේ තියෙනවා. ඒ කවරින් එක වම් පැත්තට පොඩ්ඩක් තල්ලු කරලා නම් මෙන්න මේ විදිහට යනවා. එතකොට මෙන්න මේ right side තියෙන SD port එක තමයි map SD port එක. මෙන්න මෙතෙන්ට තමයි අපේ SD card එක දාන්න ඕනි. මේ තමයි software එක. ඉතින් මේක දාලා ඉවර වෙලා ආය මේ පියන හරියට වහලා ඉවරලා set එක on කරලා නම් හරි මේ මෙන්න මෙතන තියෙන model number එක බලා ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ අලුත් set වල මෙතන තමයි model number එක ගහලා ඉන්නේ. ඉතින් ඔයාලා software එකක් හරි මොකක් හරි ගැන දැනගන්න තියෙනවා නම් අපෙන් හරි කායෙන් හරි මෙන්න මේ model number එක බලලා ඒකට අදාළ විදිහට software එක ඉල්ලන්න. නැත්නම් set එකෙන් set එකට මේ model number වෙනස් වෙනවා. software එකත් ඒ වගේම එකකට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කාඩ් එක දාලා බොඩි කවර් එක ක්ලෝස් කරගන්න දෙන්නේ. ඊට පස්සේ පැනල් එක ක්ලෝස් කළාට පස්සේ මෙයා කියනවා තප්පර 10ක් ඉඳලා පවර් ඔෆ් කරලා තියලා ආය ඔන් කරන්න කියලා. එතකොට ඔයාලා මේ විදිහට පවර් ඔෆ් කරලා ආය පවර් ඔන් කරන්න තප්පර 10 ඉඳලා. මෙන්න මේ විදිහට ගෙදර්ස් කියලා ඔන් වෙලා ඊට පස්සේ මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් කෙනෙක් ස්ක්‍රීන් එකකට එනවා. ඉතින් මේක එන්ටර් කරන්න ඕනේ මෙතනින් ඉස්සරහට යන්න. ඉතින් ඔයාලගේ ගොඩක් කරාට වෙහිකල් එකට හම්බෙන බුක් එකත් එක්ක පොඩි කාඩ් එකක් වහන්න 5 ඩිජිට් වගේ පොඩි කෝඩ් එකක් එනවා. ඒක මෙතන එන්ටර් කරා නම් හරි. එහෙම නැත්නම් ඔයාලා පාස්වර්ඩ් එක මොකක් කරේ නැති වෙලා නම් අපෙන් ගන්න පුළුවන්. ගෙවලා තමයි හැබැයි මේ පාස්වර්ඩ් ගන්න තියෙන්නේ. ආයේ මේකේ පාස්වර්ඩ් එක ගන්නවා නම් අපිට මේකේ සීරියල් නම්බර් එක ඕනේ. සීරියල් නම්බර් එක තියෙන්නේ මේකේ සෙට් එකේ උඩ ලේබල් එකේ තමයි print කරලා එන්නේ. ඉතින් මෙන්න මේ map screen එක එනවා නම් මේක අනිවාර්යෙන් unlock කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ Japanese map screen එක. ඉතින් පොඩි දෙයක් කියන්න ඕනේ මේ වගේ language මාරු කරන්නවත් map වෙනස් කරන්නවත් දැනට බෑ. ඉතින් ඔයාලගේ මේකට Apple CarPlay Android Auto තියෙනවා. Apple CarPlay Android Auto කොහොමද connect කරන්න කියලා මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. USB හරහා ඔයාලගේ ෆෝන් එක ප්ලග් කරලා තමයි connect කරන්නේ. ඉතින් පොඩි settings ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලට හදාගන්නත් පුළුවන්. හදාගන්න අමාරු කෙනෙක් ඉන්නවා මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්න. ඉතින් මේක මේ menu button එක press කරලා මෙතන මේ මැද settings button එක press කරලා ගියාම මෙන්න මෙතන තව settings එකක් තියෙනවා මේ අයිනෙම. අන්නේ settings එකෙන් තමයි ඔයාලගේ dash cam එකක් හරි මොකක් හරි originally ආපු device එකක් තියෙනවා නම් මේ ETC unit එක ඒ වගේ උතෙන්ට තමයි ඒක connect ලා දෙන්නේ. එතෙන්ට ගිහිල්ලා ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේකේ Bluetooth connect කරන්න තියෙන්නේ මෙන්න මෙතන menu එක press කරලා මෙන්න මේ අයිනෙම තියෙන icon එකට ගියාම ඒක තමයි Bluetooth settings එක. මෙන්න මේ විදිහට settings එක ඇතුළට ගිය ගමන් ඔයාලට මෙතන තියෙන new device registration කියලා. ඉතින් මේකට ගිය ගමන් ඔයාලට register කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට Bluetooth MAC ID එකයි Bluetooth name එකයි පෙන්වනවා screen එකේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ phone එකේ Bluetooth settings වලට ගිහිල්ලා phone එකෙන් search කරන්න ඕනේ Bluetooth. මෙන්න මේ විදිහට ෆෝන් එකෙත් ඔයාලගේ MAC ID එකයි ඒ වගේම ගෙදර්ස් කියලා නමයි වෙන්නනවා. ඉතින් ඒකට කනෙක්ට් කරා මෙන්න මේ වගේ කනෙක්ට් කරන්න කියලා ප්ලේයර් එකේ මැසේජ් එකක් එනවා. මේක ඕකේ කළ ගමන් කලින් ෆෝන් එක කනෙක්ට් වෙනවා ඔයාලගේ රේඩියෝ. ඊට පස්සේ මෙන්න මෙතන ඔඩියෝ මෙනු එකට ගිය ගමන් ඔයාලට Bluetooth audio බලා ගන්න පුළුවන්. ඉතින් මේ Bluetooth audio වලට ගිය ගමන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන music මේකට
ප්ලේ කරගන්න පුළුවන් Bluetooth වලින් ප්ලේ කරගන්න දේවල් කෝල් එනවා නම් ඒවා ඔටෝම මේකට ස්ක්‍රීන් එකට එනවා මෙතනින් ආන්සර් කරන්න පුළුවන් නැත්නම් මේකේ ස්ක්‍රීන් වල මල්ටි ෆන්ක්ෂන් එකෙන් ඔයාලට ආන්සර් කරගන්න පුළුවන් මෙන්න මේ සවුන්ඩ්ස් කියන තැනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් සවුන්ඩ් ඇඩ්ජස්ට් කරගන්න ඉතින් මේකේ ඔයාලට මේ දකුණු පැත්තේ ඉන්න තමයි ට්‍රිබල්ස් මැද මිඩ් එක වම් පැත්තේ ඉන්න බේස් අනිත් ප්ලේස් වල වගේ තමයි ඉතින් ඒක ඒ විදිහට හදාගන්න පුළුවන් ඉතින් මේකේ පාස්වර්ඩ් SD card software ඕනි ඔයාලට අපෙන් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් අපි ළඟ ගොඩක් වාහනවල software password තියෙනවා ඔයාලට ලෝකේ ඕනෙම තැනකට කුරිය කරගන්න පුළුවන් ඒ වගේම ඔන්ලයින් පාස්වර්ඩ් වගේ දේවල් ඔන්ලයින් කරනවා නම් ගන්නත් පුළුවන් අපි car solution LK කඩවත ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලලා